Hello guys, welcome to my channel. ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඔන්න මම අද ගෙනාවේ අවුරුදු දවසයි ඊට පස්සේ දවසකුයි ගත වෙච්ච විදිහ. ඉතින් මේ අවුරුදු දවස උදේ පාන්දරනේ මේ පාර නැකත් තිබුණේ. ඉතින් අපිත් උදේම කිරි උතුරවලා ඊට පස්සේ ඉතුරු චාරිත්‍ර ටිකත් හරියටම වෙලාවට කරා. ඉතුරු චාරිත්‍ර නම් මට වීඩියෝ කරගන්න හම්බුනේ නැහැ. මොකද මේ මගේ ෆෝන් එකේ බැටරි හොඳටම බැහැලා තිබුණේ. ඒක නිසා කොහොම හරි අපි ඉතින් මෙන්න මේ විදිහට කිරි ඉතිරෙව්වා. ඉතින් මං හිතනවා මේ පාර ඔයාලත් සතුටින් අවුරුදු සමරන්න ඇති කියලා. ඉතින් එහෙම තමයි. කොහොම හරි ඉතින් අපි ඔන්න ඔය විදිහට අම්මයි මායි උදේ පාන්දරම කිරි ඉතිරෙව්වා. ඊට පස්සේ කැවිලි මේසේ හදලා වෙලාවට වැඩ අල්ලලා කිරිබත් එහෙම කාලා ඊට පස්සේ අපි කොහෙවත් ගියේ නැහැ. හැබැයි අපේ ගෙදරට නෑදෑයෝ ආවා. ඉතින් එදා දවසේ මම ලොකුවට ගොඩක් වීඩියෝ ක්ලිප්ස් ගන්න ගියේ නැහැ. මොකද මගේ ෆෝන් එකේ බැටරිත් බැහැලා තිබුණා. අනිත් එක කඩ මට වීඩියෝ කරන්න බැරි වුණා. මොකද නෑදෑයෝ ආවන් පස්සේ ෆෝන් එක අල්ලලා ඉන්න බැහැනේ. එයාලට සංග්‍රහ කරන්න එහෙම තියෙනවනේ. ඉතින් ඒ වැඩත් එක්ක චුට්ටක් විතර මට වීඩියෝ ක්ලිප්ස් ගන්න බැරි වුණා. ඉතින් ඒක නිසා හරියට මම අරගෙන තියෙන කිරි උතුරන වීඩියෝ එක විතරයි. ඉතින් චුට්ටක් වැඩිපුර වෙලා ගියා අපේ කිරි එක ඉතිරෙන්න. කොහොම හරි අන්තිමට හරිම ලස්සනට කිරි එක ඉතිරුණා. ඉතින් ඔයාලට කොහොමද? නෑගම් ගියාද? අවුරුදු උත්සවවලට ගියාද? කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි නම් තාම කොහෙවත්ම ගියේ නැහැ. අපේ ගෙදරට කට්ටිය එනවා මිසක් අපි තාම කොහෙවත්ම ගියේ නැහැ. ඉතින් අපි ඔන්න ඔය විදිහට කිරි උතුරලා ඉවර වෙලා අපේ ඉතුරු වැඩ ටික කරගත්තා. ඊට පස්සේ මම කිව්වනේ මට මේ දවසේ වීඩියෝ ක්ලිප්ස් ඔච්චරයි ගන්න පුළුවන් වුණේ. ඊට පස්සේ ගන්න බැරි වුණා කියලා. ඉතින් මේ ඊට පහුවෙනිදා දවස. ඒ කියන්නේ 15 වෙනිදා දවස. මේ පාර අපේ ගමේ අවුරුදු උත්සවේ නැහැ. ඒ වුණාට අපේ අල්ලපු ගමේ අවුරුදු උත්සවය තිබුණා. ඉතින් මට වැඩක් බාර වෙලා තිබුණා. ඒකේ ඩාන්සින් ටීම් එකට මේකප් කරන්න. ඉතින් මම මේ ඒකට තමයි ගිහින් ඉන්නේ. මෙන්න මෙයාව ඔයාලට මතකද මම දන්නේ නැහැ. මේ අපේ ගෙදරින් අරන් ආපු චූටි පූස් පැටියෙක්. එයා දැන් ලොකුයි. එයාට පුදුම විසයක් තමයි තියෙන්නේ. පේනවනේ ඔතනත් ඔය කුරුල්ලෙකුට තමයි කුරුමානම් අල්ලල්ලා ඉන්නේ. ඉතින් මම ගියපු වැඩේ තිබුණ ගෙදරට තමයි ඒ පූස් පැටියව අරන් ඇවිල්ලා මේ අරන් ආවේ. ඉතින් මට ඒ වැඩේට ගියන් පස්සේ මෙයාවත් බලා ගන්න පුළුවන් වුණා. කොහොම හරි මේ ඉන්නේ ඒ ගෑල්ලමයි තුන්දෙනා. ඉතින් මේකප් දාන ඒවත් මම වීඩියෝ කරගත්තේ නැහැ. ඇත්තටම කිව්වොත් මට මේකප් කරන්නයි වීඩියෝ කරන්නයි දෙකම කරන්න හරි අමාරුයිනේ. ඒක නිසා මම ඉතින් මේ වැඩේ ඉවර කරා. එහෙනම් ඉතින් ඔයාලා බලන්නකෝ මේ තුන්දෙනාගේ ඩාන්ස් එක කොහොමද කියලා.
මම ඉතින් ගියපු වැඩි ඉවර කරලා ඔතන තරඟ ටිකුත් බලලා කැවුම් කිරිබත් එහෙමත් කාලා ඉක්මනට ගෙදර ආවා. මොකද එදා දවසෙත් අපේ ගෙදරට නෑදෑයෝ වගයක් එනවයි කියලා තිබ්බ නිසා. ඉතින් මම එද්දිත් එයාලා ඇවිල්ලා තමා හිටියේ. ඒක නිසා එදා දවසෙත් ඔච්චර තමා මට වීඩියෝස් ගන්න පුළුවන්කම තිබුණේ. ඊට පස්සේ ඉතින් දවල් වරුව එයාලත් එක්ක කතා බහ කරලා එතකොට ඔය එක එක ගේම්ස් ප්ලේ කරලා ඔය වගේ දේවල් එක්ක ගෙවුනට පස්සේ අපි රෑ වෙලා බඹර චක්කර නිලාකුරු ඒවා පත්තු කරන්න ගත්තා. මේ අපි හැම සැරේකම ගෙදරට රතිඤ්ඤා එහෙම ගේන්නේ නැහැ. මොකද අපේ ගෙදර පූසෝ එහෙම ඉන්නවනේ. ඉතින් එයාලට ඒ ශබ්දේ වැඩි හින්දා අපි ගේන්නේ නැහැ. ඉතින් මේ පාර ආසාවට නිලාකුරුයි බඹර චක්‍රයයි ගෙනාවා. ඒ ගෙනාවත් අපිට මේ දවසේම හවස පාටියක් තිබුණා. ඉතින් එහෙ ගෙදරට ගියාට පස්සේ තමයි ඔන්න ඔය විදිහට අපි නිලාකුරු පත්තු කරලා බඹර චක්කර පත්තු කරලා චුට්ටක් මේ විනෝද වුණේ. ඉතින් ඔය විදිහට තමයි භාග වීඩියෝ ක්ලිප්ස් එකතු කරලා මම චූටි බ්ලොග් එකක් ඔයාලට අරගෙන ආවේ. සමාවෙන්න ලස්සන දිග බ්ලොග් එකක් ගේන්න බැරි වෙන එකට. ඉතින් මම එහෙනම් මෙතනින් මේ වීඩියෝ එක ඉවර කරනවා. ආය මීට වඩා ගොඩාක් ලස්සන වීඩියෝ එකකින් ඔයාලව ඉක්මනටම හම්බෙන්න එන්න. එහෙනම් ඉතින් එතකල් ඔයාලා පරිස්සමෙන් ඉන්න. බයි.